started YouTube because I love doing videos. Messy action is better than no action at all, so I'm just doing it anyway. Finally, I'm doing this. ගොඩක් කාලයකට පස්සේ YouTube video එකක් කරන්න ආවා. YouTube එක පටන් ගත්තට consistently YouTube videos කරේ නැහැ. ගොඩක් overthinking කර හිටියා video එකක් කරනවද, post කරනවද. මොකද YouTube video එකක් හදන එක lazy නැහැ. ගොඩක් long video එකක් හදන එක ගොඩක් time consuming වැඩක්. I thought just give it a try because I started YouTube because I love doing videos. So messy action is better than no action at all, so I'm just doing it anyways. So let's get started journaling with me. Journal කරන්න හරි විදියක් තියෙනවද? Journal කරන්න හරි විදියක් නැහැ. ඔයාට කැමති විදිහට journal කරන්න පුළුවන්. මම කාලයක් තිස්සේ journal කරලා තමයි මගේ ක්‍රමය මම හොයාගත්තේ. ඒ වගේම ඔයාටත් ක්‍රමයක් ඇති ඔයා journal කරන විදිහ. වෙනම plan එකක් use කරන නිසා මගේ journal එකේ මම planning කිසිම දෙයක් ගොඩක් කරන්නේ නැහැ. මගේ daily to do list එකයි habit tracker එකයි මේකේ තියෙන නිසා මට ආය අලුතින් මගේ ජර්නල් එකට එකමට එකතු කරන්න ඕන නැහැ. මුලින්ම ජර්නල් කරන්න පටන් ගද්දී ජර්නල් එකයි ප්ලෑනර් එකයි දෙකම එකට කරන්න පටන් ගත්තේ. බට් මට කාලයක් අවුරුදු කිහිපයක් මම එක දිගටම කරගෙන ආපු නිසා මට තේරුණා ඒක මට ගොඩක් මෙසි කියලා. 2026 මගේ ජර්නල් එක මේක. I got this journal from Luna Beach. මේක dotted journal එකක්. aesthetic journaling videos වල තියෙන්නේ මේ වගේ dotted ආපු journals මේකේ lines නැහැ dots තියෙන්නේ. First page එක already මම reel එකකින් share කරා. This is my first page. First page එක always special for me because පොත අරපු ගමම තියෙන first page එක so මම ඒකේ අනිවාර්යෙන් quote එකක් add කරනවා පොඩක් decorate කරනවා. channel එක තාම පටන් ගත්ත විතරයි so මම fill කරලා නැහැ. So I have to fill the things I will do in this year and මගේ yearly goals ටික මෙතන කියම ගොඩක් මහා ලොකු goals නෙමෙයි සාමාන්‍ය ජීවිතේ අපිට achieve කරගන්න ඕන දේවල් එහෙම නැත්නම් extraordinary දේවල් තමයි කැමති විදිහට add කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන future log එක. future log එකේ month week එක තියෙන්නේ හැම මාසෙම අදාළ දේවල් ලියා ගන්න ලේසි විදිහට future log එක හදලා තියෙනවා. ඒ ගොඩක් පිටු බේස් කරන්න කැමති නෑ නිසා මම ගොඩක් එකට තියෙන විදිහට හැදුවේ. මම ගොඩක් decorative person කෙනෙක් නෙමෙයි when it's come to journaling. මේ journaling කරනකොට ගොඩක් decorations එතකොට ලස්සනට කරන්න ඕනේ perfectly කරන්න ඕනේ කියලා හිතියම මට journal කරන්න බෑ. අමාරුයි procrastinate කරනවා. ඒ නිසා මම සාමාන්‍ය minimal විදිහට තමයි මගේ journals තියාගන්නේ. creativity ඔක්කොම journal එකට දාලා ඒක ගොඩක් ලස්සනට තියාගන්න ඕනේ. එහෙම කියන එකක් මට නැහැ. එක එක අය journaling කරන purpose වෙනස් නේ. so මම journaling කරන්න මගේ brain dump එකක් විදිහට ඒ වගේම messy mind එක clear කරගන්න. and it helps me to organize my day, my thoughts, everything. So head කළා තියෙන cleaning schedule එක. cleaning schedule එක මම මීට කලින් දාලා තිබ්බ schedule එක මට කරගන්න බැහැ මොකද මගේ lifestyle එක වෙනස් නිසා ඒ cleaning schedule එක මට අදාළ නැහැ. so මට අලුතින්ම cleaning schedule එකක් හදාන්න වුණා මේ සැරේ. එදිනෙදා කරන්න තියෙන දේවල්, clean කරන්න තියෙන දේවල් ඒ ඔක්කොම එකතු කරලා ඒ වගේම ඒක track කරන්නත් මම වෙනම page එකක් add කරලා තියෙනවා. සමහරවිට අපි දැන් ඉන්න සිටුේෂන්ස් අපි ආස නැති වෙන්න පුළුවන්. අපි දැන් ඉන්න විදිහේ කැමති නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනස් කරන්න ඕන නම් ඔයා මොන වගේ කෙනෙක්ද වෙන්න ඕනේ කියලා ඔයාට හරියට විෂන් එකක් තියෙනවා. ඒ වෙනුවට මම මගේ ideal morning routine එක, ideal bedtime routine එකත් මේක add කරලා තියෙනවා. ඊළඟට මම add කරලා තියෙන affirmations page එක. affirmations එකේ මම ලියනවා I am enough, I deserve to these things. ඒ වගේම I love myself and I can do it. ඒ වගේ සමහර දවස් තියෙනවා අපි අපිව self doubt කරනවා. ඒ වගේම අපි motivation එකක් නැති වෙන දවස් තියෙනවා. ඒ වගේ වෙලාවට අපි අපිට කතා කරන විදිය හරි වැදගත්. මේක මගේ ඒකට page එකට අලුත් එකක් letter to myself. මම මටම ලියාගත්ත letter එකක් letter to myself එකේ add කරලා තියෙනවා. ඒක ඇතුලේ පොඩි letter එකක් තියෙනවා. ඒ වෙලාවට හිතෙනවා මේ දේ අපිට තව කෙනෙක් කියලා තිබ්බනම් හොඳයි නේ කියලා. ඒක තව කෙනෙක් මට ලිව්වා වගේ මම මටම ලියාගත්තු letter එකක්. next thing එක monthly setup එක. setup එකේ monthly goals ඒ වගේම month end එකේ review කරන්නත් මම space එකක් තියලා තියෙනවා. ඒ වගේම quarter එක set කරලා තියෙනවා. to be grateful we don't need big things. සමහර විට පොඩි දේවල් වලින් අපිට thankful වෙන්න පුළුවන්. sometimes one line is enough to shift your mind. තාම අපිට perfect නැති වුණත් හැමදාම අපිට thankful වෙන්න දෙයක් තියෙනවා. so මම gratitude journaling වලට page එකක් link කරලා තියෙනවා. ඒකේ daily එක thing එකක් small thing එකක් මම grateful විදිහට feel වෙන දෙයක් මේ වෙන එකක්
ජර්නල් එකට ඇඩ් කරලා තියෙන pages එච්චරයි. මම තව මේකට scrap book page එකක් ඇඩ් කරලා මම මාස කිහිපයක් තිස්සේ scrap book journaling කරගෙන යනවා. so ඒකේ page එකක් මේකට ඇඩ් වෙනවා. තව pages ඇඩ් කරන්න හිතාගෙන ඒ වගේම brain dump කරනවා ගොඩක්. මේකේ මම podcast reviews ඒ වගේම planning organizing ඒ වගේ දේවල් ගොඩක් කරනවා. I'm grateful I can finally got to do this video after so many overthinking and waiting for the right moment, which is nowhere. Anyways, අලුතින් journaling පටන් ගන්න කෙනෙක්ට හරි journaling වලට කැමති කෙනෙක්ට හරි මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. If you like my video and if you have any suggestions, put them in the comment section and don't forget to subscribe to my channel. We'll be back with another video soon. Bye.